හායි කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අද සඳ දවසක් මං අද උදේ හිතුවා වීඩියෝ එකක් ගන්නවා කියලා. හවසට වහින හින්දා මේ දවස්වල උදේම එළියට බැස්සහම හරි සනීපයි, ලස්සනයි. අදත් මං පුරුදු වෙලාවට උදේම නැගිට්ටා. නැකිල වොෂ් එකක් දාගෙන මං පහන තියන්න මල් කඩන්න හදන්නේ. මේ දවස්වල මල් වල කහපාට මල් තමයි හැමතැනම පිපිලා තියෙන්නේ. මම හිතන්නේ කහ මල් පිපෙන කාලෙද කොහෙද? අපේ ගෙදරත් කහ මල් මේ දවස්වල වැඩිපුර පිපිලා තියෙනවා. මම ඉතින් පහන තියන්න කහ මල් තමයි මේ දවස් ටිකේම පූජා කරේ. මම ඊළඟට බුදුන් වැන්දා. උදේම ගේ අතු ගාලා අස් කරලා පහන තිබ්බහම ගෙදර නිකන් සාමකාමී වගේ දැනෙනවා. ඒ කියන්නේ හිතටත් එන සැහැල්ලුයි. ඊළඟට උදේ මම උණු වතුර එකකට දෙහි ටිකක් දාලා බොන්න ගත්තා. මම කිව්වනේ හැමදාම උදේට මම කිරි බොන්නේ නැහැ. මම එක්ක මේ වගේ එකක් බොනවා. නැත්තම් ග්‍රීන් ටී එකක් නැත්තම් මම බොන උඩුහාල් කලින් දවසේ පෙගෙන්න දාලා වතුරේ ඒක උදේට බොනවා. කරාමු නැටිත් රෑ දාලා තියලා බොන එක හොඳයි. නැත්තම් උදේට උණු වතුර ටිකක් දාලා ඒක ටිකක් වෙලා තියලා බොන්න. මම හිතනවා මේක ඇඟට හොඳයි කියලා. ඊළඟට ස්කිපින් බැන්න මම ඊළඟ උදේට හබල පෙති හැදුවා. මේ විදිහට එළවලු පොඩියට කපාගෙන ඉඟුරු සුදු ලුණු තලලා ඊළඟ හබල පෙති වලට උණු වතුර දාලා ඒක විනාඩියක් විතර තියලා ඒක මිරිකලා වතුර ටික අයින් කරලා හබල පෙති ටික ගන්නවා. මං අරන් තියෙන්නේ රතු හබල පෙති. පෙලක් අය නම් රතු හාල් කන්න කැමති නෑනේ. යාළුවට සුදු හබල පෙති හරි ගන්න පුළුවන්. මං හිතනවා ඩයට් කරන අයට පෝෂ්‍යදායී විදිහට කන්න කැමති අයට මේ ක්‍රමේ හොඳයි කියලා. ගොඩක් අය කන්නේ සීනි පොළුයි දාලා අග්ගල වගේ හදාගෙන තමයි හබල පෙති. මේ ක්‍රමෙත් try කරලා බලන්න ඔයාලා. මුලින්ම මම රත් වෙන්න සෝස් පෑන් එක තියාගෙන තෙල් දාගත්තා. ඊළඟට මුලින්ම අපි කපාගත්ත ඉඟුරු සුදු ලුණු ටික තෙල් එක රත් වෙනකොට දානවා. මට එළවලු කපා ගන්නකොට මිරිස් කපා ගන්න අමතක වෙලා මම ඉඟුරු සුදු ලුණු ටික දාලා ටක් ගාලා මිරිස් ටික කපා ගත්තා. ඊළඟට මම ඒ ටික දැම්මා. මිරිස් කපා ගන්න බැරි වෙන එකෙන් රම්පේ කරපිංච එක චුට්ටක් මම අතින් කළු වුණා. ඊළඟට අපි පොඩියට කපාගත්ත එළවලු ටික දානවා. ඊළඟට ඒ ටික හොඳින් කලවම් කරගන්න. ඊළඟට වගේ රස අනුව ලුණු, ගම්බිරිස් කුඩු, ඊළඟට මිරිස් කුඩු දාගන්න. කෑලි මිරිස් කුඩු තියෙනවා නම් ඒක දාගන්න. මන් ළඟ කෑලි මිරිස් කුඩු තිබ්බේ නැති හින්දා තමයි මම මිරිස් කුඩු දාගත්තේ. ඊළඟට මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න. මේක මුලින්ම ලුණු හිම දාලා ආයි පස්සේ මදි පාඩුව හිමීට දාගන්න පුළුවන් රස බලලා. මම ඊළඟට මේකට බිත්තරයක් දාගත්තා. ඔයාලට තියෙනවා නම් චිකන් තම්බලා ඒක තීරු වලට ඉట్లా දාගන්න. ඒතර ගොඩක් රහයි. ඊළඟට මේ ඔක්කොම කලවම් කරගන්න. මේ ටික කරගෙන අන්තිමට තමයි අපි හබල පෙති ටික එකතු කරගන්නේ. ඊළඟට ඔක්කොම ටික කලවම් කරගෙන සෝස් ටිකක් දාගන්න. මට නම් මේ වෙලාවේ සෝස් දාන්න අමතක වුණා. ඊළඟට මම වගේ ලුණු අර ටිකක් හැපෙන්න වගේ තියනවට කැමති නම් අන්තිම ලුණු දාගන්න. මේකේ රස ගැන කිව්වොත් ඉන්දියාපු ගොතුරස් තමයි ඉන්නේ. ඔයාලත් හදලා බලන්න. උදේට කාලා මම ඊළඟ net house එක පැත්තේ ගියා. මේ දවස්වල නම් උදේට වතුර දාන්න ඕනේ නැහැ. හවසට හොඳටම වහින හින්දා. වැස්සේ නැත්තම් විතරක් හවසට වතුර දානවා මම දැන්. අද හසේම හරි ලස්සනයි. ගිය දවස් ටිකේම අපි බඩු එහෙම හැදලා තිබ්බට කඩන්න බැරි වුණා. අම්මයි මායි ඒ හින්දා උදේම බඩු ටික එහෙම කඩනවා කියලා හිතාගත්තා. ළඟ ගෙවල් වල ආයෙත් ඊළඟ ගෙදරට එන කට්ටියන්ටත් විඩින් විඩේ මේවා දුන්නා. මේ ඉතුරු ටික තමයි අපි මේවට කිසිම බේතක් ගහන්නේ. ඒ හින්දා මේ පාර සද්දු ටිකක් කාලා තිබ්බා. ඊළඟට අපි එක දිගට කැඩපු නැති හින්දා ගොඩක් බඩු ඉදිලා තිබ්බා. ඒ හින්දා ටිකක් අහකට ගියා මේ පාර. බටු එහෙමනම් පැලයක් දෙකක් හරි ගෙදර හදාගන්න එක වටිනවා. ඒ කියන්නේ පැලේ ඉක්මනට මැරෙන්නේ නැහනේ. ඒ හින්දා ගොඩක් අස්වැන්නක් තියෙනවා.
අපේ ගෙදර රාඹු, මේකරල්, බෝංචි ඒවා ගොඩක් තිබ්බා. අර ඉඩෝරෙත් එක්ක මැරුණා. දැන් ආයේ ටික හදන්න ඕනේ. මං කියන්නේ හැමෝම පැලයක් දෙකක් හරි හදන්න. එතකොට අර තමන්ම හදපු පැලයකින් ඒව කඩාගෙන උයනකොට අමුතු සතුටක් එනවා. ඉදුණු බට්ටු ටික එහෙම අයින් කරලත් මේ තමා ආයි බටු තෝරන්නේ. හොඳ බටු ටික විතරක් තෝරලා අපි ඒ ටික කඩේට දුන්නා. ඊළඟට තව එළබටු හැදිලා තිබ්බා, මිරිස් හැදිලා තිබ්බා. ඒවත් ටික ටික කැඩුවා. ඊළඟට තිබ්බටුත් හැදිලා තිබ්බා. ඒ ටිකත් කඩලා තිබ්බා මම. ඊළඟට දවල්ට අම්මා ගෙදර හිටියෙත් නෑ. මම මේ බටු වලින් බටු වියලා කැරට් සම්බෝලයක් හදලා තව පරිප්පු හැදුවා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම හරි මම දවල්ටත් කාලා ඊළඟට මට හවස ආයි ක්ලාස් එකක් තිබ්බා. ඒකේ නෝට් එකක් ලියන්න තිබ්බා. මම ඒ ටික ලිව්වා. ඒ ටික ලියලා මට ඊළඟට ඉතුරු ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. වැඩ තිබ්බා ආයේ. ඒ හින්දා මෙතනින් මගේ වීඩියෝ එක ඉවර වෙනවා. මම ඉස්සරහට හැම ඉරිදම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනටම වීඩියෝ එකකින් හම්බෙමු. බයි.